අද අපි කතා කරන්නේ ලෝකයේ වැඩිම තෙල් සම්පතක් තිබියදී හිඟා කන තත්වයට පත්වුණු වෙනිසියුලාව ගැනයි. මීට දශක කිහිපයකට පෙර වෙනිසියුලාව කියන්නේ ලෝකයේ ධනවත්ම රටවල් 5 අතර තිබුණු ජපානයටත් වඩා පොහොසත් රටක්. නමුත් අද වන විට එරට ජනගහනයෙන් 70%කට වඩා ඉන්නේ අන්ත දුප්පත්කමේ. එක්දාස් 950 සහ 70 දශකවල වෙනිසියුලාව ලතින් ඇමරිකාවේ දියුණුම ප්‍රජාතන්ත්‍රවාදී රටයි. තෙල් සම්පත නිසා ගලා ආ ධනයෙන් මිනිස්සු ඉතා සැපවත් ජීවිත ගත කළා. ලෝකයේ ඕනෑම රටක මිනිසෙකුට වෙනිසියුලාවට යාම එකල සිහිනයක් වුණා. නමුත් මේ සියල්ල වෙනස් වෙන්න පටන් ගත්තේ වැරදි දේශපාලන තීන්දුව නිසායි. Del poder como es un rayo. Es un rayo. Nada, dice Bolívar. 1999 දී බලයට පත්වුණු හියුගෝ චාවෙස් සමාජවාදය නමින් පෞද්ගලික ආයතන රාජසන්තක කළා. මිල පාලනයන් පැනවුවා. ඔහුගෙන් පසු බලයට ආ නිකොලස් මදුරෝ යටතේ මේ තත්ත්වය තවත් දරුණු වුණා. තෙල් ආදායම මතම පමණක් යැපීමත් රාජ්‍ය දේපල පාලකයන් විසින් කුල්ලකෑමත් නිසා රටේ ආර්ථිකය සම්පූර්ණයෙන්ම කඩා වැටුණා. අද වෙනිසියුලාවේ මුදල්වලට කිසිම වටිනාකමක් නැහැ. මිනිස්සුන්ට කන්න කෑමක්, බෙහෙත් ටිකක් නැතිව මිලියන ගණනින් රට හැර යනවා. සම්පත් තිබූ පමණින් රටක් දියුණු නොවන බවත්, රටක විනාශයට දූෂිත පාලනය සහ වැරදි ආර්ථික ප්‍රතිපත්ති කෙතරම් බලපානවාද යන්නටත් වෙනිසියුලාව හොඳම උදාහරණයයි.